ඔක්තෝබර් 24 දිනදර්ශනයේ තියෙන තවත් එක දවසක් වගේ පෙනුනට මේක ඇත්තටම ගොඩක් විශේෂ දවසක්. මොකද මේ තමයි එක්සත් ජාතීන්ගේ දිනය. ඉතින් ඇත්තටම මොකක්ද මේකේ තේරුම? මේක නිකම්ම සැමරුමක් නෙවෙයි. මේක මනුෂ්‍යත්වයේ වෙනුවෙන්ම දුණු ලොකු පොරොන්දුවක් ගැන නැවත නැවතත් මතක් කරන දවසක්. හොඳයි. එහෙනම් ප්‍රශ්නේ මේකයි. ඇයි හරියටම ඔක්තෝබර් 24 අවුරුද්ද තියෙන අනිත් දවස් 364ම පැත්තකින් තියලා මේ දවසම තෝරගත්තේ මොකක් හරි හේතුවකට වෙන්න ඕන නේද? ඒකට උත්තරේ හොයාගන්න නම් අපිට ටිකක් ඉතිහාසයේ දිගේ ආපස්සට යන්න වෙනවා. මේ කතාව පටන් ගන්නේ ඇත්තටම යුද්ධයකින්. ලෝක ඉතිහාසයේ අඳුරම කාල පරිච්ඡේදයක අවසානයෙන්. ඒ කියන්නේ මේක යුද්ධයේ අලුගොඩෙන් නැගිටපු ලොකු බලාපොරොත්තුවක්. හිතන්නකෝ දෙවන ලෝක යුද්ධයේ විනාශය. ඒක ඇත්තටම හිතාබන්නවත් බැරි තරම් දරුණුයි. ඒ බිහිසුණු අත්දැකීමෙන් පස්සේ මුළු ලෝකෙම එක දෙයක් හොඳටම තේරුම් ගත්තා. ඒ තමයි ආයෙනම් කවදාවත් මෙහෙම දෙයක් වෙන්න බෑ කියන එක. අන්නේ දෙවන අභිෂ්ඨානය නිසා තමයි ලෝකේ රටවල් ඔක්කොම එකට එකතු වෙලා සාමය වෙනුවෙන් අලුත් බලාපොරොත්තුක ගිනි පුපුරක් පත්තු කරගත්තේ. 1945 කියන්නේ ඉතින් හැමදේම වෙනස් වුණු අවුරුද්දක්. යුද්ධයේ ගිනි නිවිලා යනුමත් එක්කම ඒ අලුගොඩ උඩින්ම තමයි අලුත් අදහසක් පැලවුනේ. ඒ තමයි ලෝක සාමය ආරක්ෂා කරන්න අපිට ගෝලීය සංවිධානයක් ඕනේ කියන එක. ඉතින් මේ සිදුවීම් දෙක අතර තියෙන්නේ වෙන් කරන්නම බැරි සම්බන්ධයක්. යුද්ධේ ඉවරුණා ඒකම මේ අදහස ඉපදුණා. හරි. ඉතින් මේ බලාපොරොත්තු කොහොමද ඇත්තක් වුනේ? ඒකට හේතු වුණේ ඉතිහාසයේ ගොඩක් වැදගත් ලියවිල්ලක්. ඒක තමයි ප්‍රඥප්තිය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥාත්තිය. මේක තමයි මේ මුළු සංවිධානයේම අත්තිවාරම. හිතන්න මේක හරියට ලෝකේ රටවල් ඔක්කොම එකට එකතු වෙලා සාමය සහ මිනිසුන්ගේ ගෞරවය වෙනුවෙන් දුන්නු ලොකු පොරොන්දුවක් වගේ. ඒකට අත්සන් කරපු හැම රටක්ම කිව්වා, "ඔව් අපි මේ පොදු අරමුණු වෙනුවෙන් එකට වැඩ කරනවා" කියලා. මෙන්න මේ දිනේ තමයි හැම දෙයකම කේන්ද්‍රය. 1945 ඔක්තෝබර් 24. අන්න එදා තමයි අර ප්‍රඥප්තිය කියන ලියවිල්ලට පණ ආවේ. ඒක නිකම්ම කඩදාසියක් වෙන එකෙන් නැවතිලා ඇත්තම ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ. ඒ මොහොතේ තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිල වශයෙන්ම ඉපදුනේ. අන්න ඒකයි අපි මේ දවස සමරන්නේ. හරි. දැන් සංවිධානය බිහි වුණා. එතකොට ඒකේ මූලික මෙහෙවර, ඒ කියන්නේ ප්‍රධානම අරමුණ මොකක්ද? ඒක තමයි මනුෂ්‍යත්වයේ වෙනුවෙන්ම කැපවුණු ලොකු මෙහෙවරක්. ඉතින් මේ මිහිවරේ හරය මොකද්ද? හරිම සරලයි. ඒක ප්‍රධාන කුළුණු තුනක් උඩ තමයි හදලා තියෙන්නේ. එක ආයි යුද්ධ ඇතිවෙන එක වළක්වන එක. දෙක හැම මිනිස්සෙගෙම අයිතිවාසිකම් ආරක්ෂා කරන එක. සහ තුන මේ හැම දෙයක්ම කරන්න ලෝකීය රටවල් අතරේ ශක්තිමත් සහයෝගයක් ගොඩනගන එක. හොඳයි. අපි දැන් ඉතිහාසයෙන් ටිකක් ඉස්සරහට ඒ කියන්නේ වර්තමානයට එමු. එදා ඉඳන් අද වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය කොයි වගේ තැනකද තියෙන්නේ? ඒක එකම ඉලක්කයක් වෙනුවෙන් එකට එකතු වුණු ලොකු පවුලක් වගේ. අද වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ සමාජික රටවල් 193කින් සිදුම්ලත් දැවැන්ත එකමුතුවක්. ඒ කියන්නේ ලෝකයේ ගොඩක් රටවල් මේ පොදු අරමුණු වෙනුවෙන් එකට අත්වැල් බැඳගෙන ඉන්නවා කියන එක. ඉතින් මේ රටවල් 193 එකතු වෙලා අද මොනවද කරන්නේ? ප්‍රධාන වශයෙන් වැග කිහිපයක් තියෙනවා. එකක් තමයි ලෝකීය පුරා සාමය පවත්වා ගන්න එක. ඊළඟට අවශ්‍ය තැන්වලට මානුෂීය ආධාර, ඒ කියන්නේ උදව් උපකාර ලබා දෙන එක. ඒ වගේම හැමෝම අහලා තියෙන තිරසාර සංවර්ධන ඉලක්ක. එහෙම නැත්නම් SDGs ඒවා ඊට කරගන්නත් ලොකු වැඩ කොටසක් කරනවා. අවසාන වශයෙන් අපි බලමු මේ දිනේ සමරන ලස්සනම විදිහක් ගැන. මේක ඇත්තටම මුළු ලෝකයේම එක පාටකින් එළිය වෙන අපූර්ව දසනක්. ඔක්තෝබර් 24 වෙනිදාට ලෝකීය පුරා තියෙන ප්‍රසිද්ධම ගොඩනැගිලි. හිතන්නකෝ අයිෆල් කුළුණ, සිඩ්නි ඔපෙරා හවුස් වගේ තැන් මේ ඔක්කොම එකම පාටකින් ආලෝකමත් වෙනවා. ඒ තමයි නිල් පාට. නිල් පාට කියන්නේ නිකම්ම එක්සත් ජාතීන්ගේ පාට විතරක් නෙවෙයි. ඒක සාමයේ සහ එකමුතුකමේ විශ්වීය සංකේතය. වචන නැතුව මුළු ලෝකෙටම එකමුතුකම ගැන දෙන ලොකුම පණිවිඩය තමයි ඒක. ඉතින් මේ හැම දෙයකම අවසාන ඉලක්කය මොකද්ද? මේ උපුටා දක්වීමෙන් ඒක හරියම ලස්සනට කියවෙනවා. සෞඛ්‍ය සම්පන්න ග්‍රහලෝකයක් මත සාමය, ගෞරවය සහ සමානාත්මකතාවය. අන්න ඒක තමයි එක්සත් ජාතීන්ගේ නොනවතින මෙහෙවර. ඒ වගේම කවදාවත් නොනිවෙන බලාපොරොත්තුව. ඉතින් ඔක්තෝබර් 24 කියන්නේ අන්න ඒ උතුම් පොරොන්දුව ගැන මුළු ලෝකයටම හැම අවුරුද්දකම කරන මතක් කිරීමක්.